අයිබොන් හැමෝටම ඒ මිට. පවල්ගේ ස්පේච්චත් තිබුණා මගේ තනි කොරියා වෙලාවෙන් තුනට විතර උදේ තුනට විතර මගේ වෙල හැරගෙන හිටියේ ස්පේච්චක වනෝද කතා කරන්න කියල පොඩක් බලනත් එක මේ වෙලේ මාකට් එක පොඩ්ඩක් කර එක තැන පොඩි කොන්සුලඩේෂන්යක් යන හිද මාකට් එක ලොකු ලොක මූස් නැතිහිදල මේ පොඩක් බලන්න කියල හිතුවා සාමන් ම නිවස් ෆලෝ කරන්න නිවස්වලට ට්‍රේඩ් ඕපන් කරන්නේ නිවසලට ට්‍රේඩ් මුකුත් ඕපන් කරන්න මගේ ලෙවල්ලට එනවනම් නිවස් එකට ඕ මොනවා මහරි හේතුවකට මගේ ලෙවල්ල එකට මාගට්ට ගෙනවන ම පොෆිට් ගන්න දෙපරක් හිතන්න හැබැයි නිවස්වල්ට මම ට්‍රේඩ් එකක් ඕපන් කරන්න කිසිම වෙලාව ඕක තමයි මගේ සෙටප් එක ඉතිං මේ එවෙලේ මම දැක්කා විශේෂ දෙයක් ම ස්පීච්චක අනාතරේ මහිතනේ කොරිය වෙලන් තුන හමාරට විතර මම දැක්කා මගට්ටයක් වොලටයිල් වෙනවා වොලටයිල් වෙලා එක පාර මේ 5 මිනිට් කැන්ඩල් එකක් වගේ වැටුණා ටයක් ලොකෝට වැටුණා අපි බලම් මොකක්ද මකට්ටේර උනේ කියලා මම සාමාන්‍යෙක් මේ පොඩි ටයිම් ෆ්‍රේම්වල ට්‍රේඩ් කරන්න මම ට්‍රේඩ් කරන්නේ වන්වීක් වන්ඩේ චාට්වල ම ට්‍රේඩ් කරන්නේ මෙන මෙතන මෙන මේ කැන්ඩල් එක බලන්න මේ නිවස් ට්‍රේඩ් කරනය ගොඩක් අයට වෙන දේ නිවස් එකත් එක්කම මෙන්න මේ කැන්ඩල එක හයිලි වොලටයිල් කැන්ඩලයක් වැටුන මේ මෙ බල්ක කැන්ඩල එක 5 මිනිට් කැන්ඩල එක මේ ඩොප්පෙලා තින මහිතන්නේ බිටි චාටේද 102ක් විතර වැටල තියෙන හරි 102ක් මකට එක ඩොප්පෙන කියල කියන ලොකු පසන්ටේජ බිටිසි හින්ද මකට කැපත් එක්ක බලුවම් ඉතිං දැන් මේ මාකට්ටක ඉන්න කොලෝනියස්ලා එහම නැත්තං අපි ඔයාල කියනව රිටේල් ට්‍රෙඩස්ලා රිටේල් ට්‍රේඩිං මයින්් එක ඉන්න එක ඩිපෙන්ඩ් වෙන්නේ කැපිටල් එක මත නෙමෙයි මයින් සෙට් එක මත කරන වැඩ පිළිවෙල මත යාගේ සෙටප් එක මත තමයි රිටේල් ට්‍රේඩ කෙනෙක්ද එම නැත්තන් කොලෝනියන් කෙනෙක්ද ඩොමනියන් කෙනෙක්ද කියලා ඩිපෙන්ඩුවෙන් එම නැත්තං තවිදය කියනවනම් ස්මාර්ට් මනි පැත්ති දින්න කියලා තීරණය වෙන්නේ යාගේ ස්ට්‍රටජිය එම නැත්තන් යාගේ වැඩ පිළිවෙල මත තමයි ය ට්‍රේඩ් කරන විදිහත් එක තමයි එක ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව එයාගේ කැපිටල් එක මත නෙමේ රයි් මේ කොලෝනියන් කෙනෙක් නම් ඔයත් බලන්න වාටත් මේ දෙනාරියක උනාද කියලා මෙන මේ ඩ්‍රොප් එකත් එක්ක බොහෝ දුරට මේක මාකට් එක ෂෝට් කරන අය ගොඩක් ඉන්න ඇති රයි් මේක වැටුණු විදිහට මේක වොලටයිල් වුණු විදිහට අනිවාර්යම මේ මාකට් එක ෂෝට් ට්‍රේඩ් ඕපන් නැති ගොඩක් ඇරද අන්න ෂෝට් ට්‍රේඩ් ඕපන් උුණු හින්දම තමයි මේ මාකට් එක උඩට මෙයාලා මූ කරේ ෂෝට් ට්‍රේඩ් ඕපන් එකන් හිටිය මූ කර එහෙම නැත්තං මෙතන දැන් එතන ඒ සෙනාරියක බැලුවොත්තම අනිවාර්යම මෙයාලගේ මෙන මේ සපෝට් එක ඩුඩින් ම මෙතන ද මේ මාකටේ මුත් බලන්නතු ම මෙතන සපෝට්ටක් මක් කරන්න ඒ අපි කල එක වෙනස් කරමු යෙලෝ වගේනේ බ්ලු වගේදා සයිස්යත් පොඩ්ඩක් වෙනස් කරම් හයි මේ කොයිවත් බැලුවන මේ 5 මිනිට් චට් එක මෙතන මක් කරේ ඇද අපි මේ නිතර කියන දෙයක් වැඩ කරදිලා බලු පිටිපසර හිල්ලා ඉති මේ ලෙවෙල්ලක ඩුඩින් තමයි මෙතනින් ෂෝට් එන්ට්‍රී ඕපන් කරන්න වාලා එමනත ලිමිට ෝඩස් තිබ්බන ෂෝට් කරන්න ෂෝට් වෙනකොට මකට ඩොප්පෙනකොට ඕපන් වෙන්න යාලගේ එසල් තියෙන මේ ලෙවෙල්ලකට උඩින් තම අනිවාරෙන් මේ ලෙවෙලක ඩුඩින් තියෙන වාටත් මේ සෙනරියක ගොඩක් දුරට බුණන කල්පන කළ බලන්න මොකක් දුනේ කිය එතකොට මේ එසල් තියෙන ඒරියයක දැකපු ගම මෙයාල ඒ ඒරියකට මාකට්ටේ මූ කල්ලා ඔයාලගේ එසල්ටික ගත්තා ඕක තමයි සරලව වුණේ එතකොට මෙතන මෙතන මේ ඒරියයක මේ වාලා සපෝට්ටක් විදිට දකින්න හේතුවයි දකින්න හේතු මෙ මේ කොන්සලටේෂන් එක හිදන වාල දකින්න මේ පිටිපසට කියල බලන්නත් පුළුව 5 මිනිට් චාට්ටික මේ පැතර ගිල බලම් පොඩ්ඩක් මෙ මේ ලයින්න එක හරිද අයි පොඩ මේ පැත්තරයම් සපෝට්ටක් විදිට වැඩ කරලා සපෝට්ටක් විදිට වැඩ කරලා මේ බල දිගටම වැඩ කරලා තින කීලවෙල්ලක් වගේ හරිද අපි මේක වන් නව චාට්ටකට වගේ දාල බලුම් පොඩ්ඩ රයි් බෝම් පැදිලි ඒක සාමාන්‍යෙන් කීලවෙල්ලක් වගේ ගන්න පුළුවන් ඒරියයි පොඩි ඒ ඉචර ලොකු වැලිට් නෑ නමුත් මේක 5 මිනිට් වගේ පොඩි ෆ්‍රේම්මල 5 මිනිට 15 වගේ පොඩි ටයිම් ්‍රේම්ල ට්‍රේඩ් කන්න කටියට මේක ලොකු සපොට්ටත් තමයි
හරිද? සපෝට් එකක් හෝ රෙසිස්ටන්ස් එකක්. ඉතින් බලන්න වෙලා තියෙන දේ. හරිද? ඉතින් මේකේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපි 15 මිනිත් chart එකට දාමු අපහු. මෙතන ඔයාලට මේක හියුමන් සයිකොලොජි කතාවක්. ඕනම මාකට් එක ඩ්‍රොප් වුණාට පස්සේ හෝ බවුන්ස් වුණාට පස්සේ අපි මෙතන කතාව ගමු. ඩ්‍රොප් වුණාට පස්සේ පොඩි කොන්සොලිඩේෂන් එකක් යනවා නම් ඔයාගේ මයින්ඩ් එකේ හැදෙනවා මේක මෙතනින් බ්‍රේක් වෙන්නේ නැහැ, මෙතන හොඳ සපෝට් එකක් කියලා. රයිට්? හොඳ සපෝට් එකක් කියලා ඔයාගේ මයින්ඩ් එකේ හැදෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්න රිටේල් ට්‍රේඩර්ස් වලට එහෙම හිතෙන්න සලස්වනවා. හරිද? පොඩි බවුන්ස් එකක් යනවා, ආපහු මෙතනින් වැටෙනවා, මෙතනින් ආය බවුන්ස් වෙනවා, ආයි පොඩ්ඩක් වික් කරනවා, ආයි මෙතනින් සපෝට් එක ගන්නවා, ආයි උඩට යනවා. ඔමම කොන්සොලිඩේෂන් එකක් යනවා. ඊට පස්සේ ඔන්න නිවුස් එකක් එන අතර නිවුස් එකක් අපි තුමු දැන් පහුගිය ඊයේ සෙනාරියෝ එකම ගත්තොත් එimhe නිවුස් එකක් එන්න තියෙනවා කියලා. අන්න එතකොට බලනවා මාකට් එකේ වැඩි මූව්මන්ට් එක කොහෙටද යන්න පුළුවන් ඔය ඇනලයිස් මෙතඩ් තියෙන ඒවා ඔක්කොම දාලා බලනවා. හරිද? එතකොට මෙතන තියෙන මේන් සපෝට් එක විදිහට ඔයාලා ගන්න මේක. හරිද? මාකට් එක ඩ්‍රොප් වුණොත් අපි මේකට විරුද්ධ එකක් ගමු. ඔයාලා මෙතනින් මෙතනින් බවුන්ස් එකක් යනවා නම් අපි හිතමු මෙන්න මේ ලෙවල් එකට උඩින් ඔයා බවුන්ස් එක යනකොටම මෙතනින් ලෝන් ට්‍රේඩ් එකක් ඕපන් කරනවා. මෙතන BOS එකක් කියලා. හරිද? එහෙම නැත්නම් මේ ඒරියා එකෙන් ඔයා ලිමිට් ඕඩර් එක ප්ලේස් කරලා දිනවා මාකට් එක බවුන්ස් වෙනකොට හිට වෙන විදිහට. අපි හිතමු මාකට් එක බවුන්ස් වුණා. ඔයාගේ ට්‍රේඩ් එක ඕපන් වුණා, ලිමිට් ඕඩර් එක ගත්තා. එහෙම නැත්නම් ඔයා මැනුවල් මාකට් එකෙන් ට්‍රේඩ් එකක් ඕපන් කරා. ඊළඟට SL එක කොහෙද තියන්නේ? SL එක තියන්නේ මෙන්න මේකට යටින්. හරිද? බොහෝ දුරට තියන්නේ මෙන්න මේ ලයින් එකට යටින්. මේක තමයි මේ 15 මිනිත් chart එකේ හෝ 5 මිනිත් chart එකේ තියෙන ස්ට්‍රෝං සපෝට් එක විදිහට තියෙන්නේ. මේට වඩා ගොඩාක් දුරින් තියන්න බෑනේ නේද? ඔය ලෙවරේජ් එකත් එක්ක. ඒකනේ ප්‍රශ්නේ. හරි. මෙතනින් තිව්වට පස්සේ මොකද කරන්නේ? මේ ඒරියා එකට යටින් තිව්වට පස්සේ මාකට් එක කෙලින්ම මෙතනට යටට මූව් කරලා තමයි උඩට හෝ පහළට යන පැත්ත තීරණය කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වගේ ලිමිට් ඕඩර්ස් ටික ගන්න. එතකොට මේකේ ඉගෙන ගන්න ඕන කතාව තමයි මෙතන මෙන්න මේ වගේ සපෝට් එකක් හදනවනම් රයිට් මේ වගේ කොන්සොලිඩේෂන් එකක් ගිහලා සපෝට් එකක් මෙන්න මේ විදිහට හදනවනම් ඒ ගැන ලොකු අවධානයක් දෙන්න ඕන. ඔයාව අන්න ඒරියා එකෙන් ට්‍රැප් වෙන්න පුළුවන්. ඔයා මට ඒක කන්ෆර්ම් කරලා වාට කන්ෆර්ම් කරලා කියන්න බෑ. මොකද ඔයාගේ සල්ලි නැති වෙන එකේ අවදානම මට ගන්න බෑනේ. රිස්ක් එක මට ගන්න බෑනේ. බොහෝ දුරට වටිනවා අර ලෙවල් එකට වඩා අර සපෝට් ලෙවල් එකට වඩා ටිකක් තව පහලින් තියන්න පුළුවන් නම් SL එක තියෙනවා නම් මම නම් පුද්ගලික SL තියන්නේ නැහැ. ඔයාලා තියෙනවා නම් ඊට වඩා යටින් තියෙනවා නම් ඔයාව බේරිලා බවුන්ස් වීමේ හැකියාව තියෙනවා. මෙතන ගන්නකො මෙන්න මේ කතාව. හරිද? අපි මෙතන ගමු. මෙන්න මේ ඔයා මෙතනින් ෂෝට් කරා නම් රයිට් ඔයා මෙතනින් ෂෝට් කරා නම් ඔයාගේ SL එක මේ ලෙවල් එකටත් වඩා උඩින් නම් තිබුණේ. බලන්න හරියටම මාකට් එක මේ ටිකේ SL ටික ගත්තා. මාකට් එක පහළට ආවා. ඊට පස්සේ දිගටම මාකට් එක පහළට ආවා. ඔයාට පොඩි හෝ ප්‍රොෆිට් එකකින් මේ මාකට් එකෙන් එක්සිට් වෙන්නවත් තිබුණා. හරිද? මම දන්නේ නැහැ ඔයාට මෙතන ඉඳලා මෙතන තියෙන ප්‍රොෆිට් එක ඇද්ද මදිද කියලා මම දන්නේ නැහැ. ඒක මට තීරණය කරන්න බෑ. හැබැයි ඔයාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට මූව් කරගන්න තිබුණා. පොඩියට හෝ SL හිට් නොවි. මේ ඒරියා එකෙන් SL එක තිබුණා නම් තාම SL හිට් වෙලා නැහැ ඔයාලා. හරිද? ඔන්න ඔක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි නිවුස් ට්‍රේඩ් කරන්නේ නැහැ. මම මුලින්ම කිව්වේ මේ නිවුස් අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. අපි මම පුද්ගලිකව ට්‍රේඩ් කරන්නේ ඩේලි වීක්ලි chart වල. එතකොට අපේ මෙම්බර්ස්ලා අපේ ගෲප් එකේ ඉන්න මෙම්බර්ස්ලාත් ඒ විදිහටයි ඩේලි වීක්ලි chart වල ඇනලයිස් කරන්නේ. දැන් මට පුද්ගලිකව right ඔයාලට මේකේ ට්‍රේඩ් තියෙන්න තියෙන තරම්. හැබැයි මට මෙන්න මේ ඒරියා එකේ මම ට්‍රේඩ් එකක් ක්ලෝස් කරා. මෙන්න මේ ඩ්‍රොප් එකේදී ඉතිරියම් BTC නෙමෙයි ඉතිරියම් එකේ. අපි ඉතිරියම් එකට පොඩ්ඩක් යමු. right ඉතිරියම් එකේ මෙන්න මේ ඩ්‍රොප් එකේදී මගේ ලිමිට් ඕඩර් එකක් මගේ තිබුණා. ලිමිට් ඕඩර් හිට් වෙලා මේ ඒරියා එකේ මම 140ක ප්‍රොෆිට් එකක් ගත්තා. ඊට පස්සේ මෙතන ඉඳලා මේ වෙනකන් මගේ දැනට ස්පොට් ට්‍රේඩ් එකක් තියෙනවා. ඊට අමතරව මම ට්‍රේඩ් වලට ලොකුවට අත ගැහුවේ නැහැ. ඇයි ඒ? මෙතන දැන් දවස් 15ක් තියෙනවනේ. දල වශයෙන් බැලුවොත් දවස් 15 මේ දවස් 16ක් විතර තියෙනවා. මට ට්‍රේඩ් නැහැ.
මොකද මේ තියෙන්නේ මාකට් එක මේ එකම තැන කොන්සුලිඩේෂන්යක් යන්න මේක ට්‍රේඩ් නෑ අපිට මේ ඒරියායක ඉතිං නෝට්‍රේඩ් ඒරියා එක ඕමයි අපි ට්‍රේඩ් කරන්න අපිට එන්ට්‍රියක් එන්න ටික දවසක් යනවා සමයිට මාසයක් බලන් ඉන්නත් පුළුව දෙකක් බලන් ඉන්නත් පුළුව ම දන්න එක හරිටම කොහොමහරි මගේ ලෙවෙල් එක තියෙන මෙන්න මෙතන ම මේ දලවශයෙන් ඒරිය එකක් කියන මේක රියල් ඒරිය එකක් නෙමි මෙන මෙතනන් තියන්නේ මගේ ඒරියා එක මාකට් එක මෙහ කොහ යත් මට අදාලන මෙතෙන්ට අවට පස ම න්ට්‍රී පලේස් කරන එමනත ලිමිට ෝඩර දල් දිනවා මෙතනින් තමයි මගේ ෝඩර ගන්න මේ මාකට් එක උඩහ පහල කොහ ගියත් මට අදාලනෑ අන්නේ ඩිස්පලින් එක හදාගන්න ඕන මේ විදිට යනවන ඉතින් හදිසි වෙලා සල්ලිවන්න බ හදිසි වෙලා සල්ලිවන්න ක්‍රිප්ටෝල්ට එන්න එපා වෙන මොකර බිස්නසයක් කරන මහමදාම කියනවාගේ හදිසි වෙලා සල්ලිවන්න ක්‍රිප්ටෝල්ට එන්න එපා අපරාධවාලක සල්ලි ඉතින් අර ඩොල 10-15 පොඩි ගණන් අරගෙන ඇවිල්ල මේක ලොකු වැඩක් කරන්න අමාරු ඇත්තටම මොකද පෞගි දවසල දැක්කවාලා ඔයාල ගැස් දෙකින්ම දැක් අපි මෙච්චර කාලයක් කියපුය ඔපුුණා මාකට්ටගේ ගොඩක්ම තියෙන්නේ වලට දකින්න ලැබෙන් නැති මගේ තන්නේ ස්කෑම් ප්‍රජෙක්් තියන වැඩිපුරම ස්කෑමස් ලදම වැඩිපුරමින්නේ ක්‍රිප්ටෝමාකට්ටගේ ඉතින් ඔය ස්කෑම් ප්‍රජෙක්් වලින් බේරෙන් ඕන හිද අපි මම පුද්ගලිකව ඉතීරියම් BTC වලට විතරක් ට්‍රේඩ් කරන්න තීරණය කර ඒ දෙක විතර ට්‍රේඩ් කරන්න තීරණය කර ස්පේශලි BTC ෆියචර්ස් යනවා රිස්ක එකටිය කඩු හින්ද ඉට අමතරව අපි ගරුප් එකටටත් ම හැමදාම කියන්නේ ඉතිරියම් කියන්නේ BTC නෙමෙයි එක වෙන කතාවක් ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන් ක්‍රිප්ටෝ මාකට් එකේ ඉතින් ඒ නිසා තමයි අන්නේ රිස්ක් එක මැනේජ් කරගන්න තමයි මම ඉතිරියම් ස්පොට් මාකට් එකට ගියේ ස්පොට් මාකට් එකේ ගොඩක් සරලයි කියලා හිතුවට ගොඩක් සරල නැහැ ඒක ඊට වඩා සංකීර්ණයි ස්පොට් කියලා කිව්වට පස්සේ අයියෝ ස්පොට්ද කියලා හිතෙන්න පුළුවන් හැබැයි ඊට වඩා ගොඩක් සංකීර්ණයි මේ කියන්නේ සරලව මේ මෙතනින් බයි කල්ලා උඩට ගියාට පස්සේ සෙල් කරනවා වගේ කතාවක් නෙවෙයි ඒක ටිකක් වැඩ ගොඩක් තියෙනවා එතන අපේ ගෲප් එකේ මෙම්බර්ස්ලට මම කතාව කියලා තියෙනවා හරි ඔයාලටත් මේ වගේ ප්‍රොෆෙෂනල් විදියට ට්‍රේඩ් කරන්න බලාපොරොත්තුවක් කැමැත්තක් තියෙනවා නම් අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් ටිකක් අපි කැපිටල් එක ටිකක් වැඩියෙන් තමයි එන්ටර් වෙන්නේ එතන පොඩි විශේෂත්වයක් තියෙනවා සාමාන්‍යයෙන් කැපිටල් එක ඩොලර් 500ක් 100ක් 200ක් වගේ තියෙන කෙනෙකුට මේ ස්ට්‍රැටජිය අපි BTC ඉතිරියම් වල විතරක් ස්පෙෂලි ගන්න හින්දා ඕල් කොයින් කියන්නේ ඉතිරියම් කියන්නේ තොල් කොයින් එකක් තමයි හරි අපි ඒ කතාව අමතක කරොත් එම දැන් අර අනිත් පොඩි මාකට් කැප් තියෙන ඕල් කොයින් වල මම ට්‍රේඩ් කරන්න නැති හින්දා කැපිටල් එක ගොඩක් පුංචි කට්ටියට ඒක අවාසි වෙන්න පුළුවන් හැබැයි අවාසි වුණත් මම මාගේ ෆලෝවර්ස්ලා අමාරුයි දාන්න කිසිම වෙලාවක කැමති නැහැ මොකද දැන් අර වගේ මාකට් එකට ස්කෑමර්ස්ලා වැස්සට පස්සේ right ස්කෑමර්ස්ලාවට පස්සේ අපිට ඒක අපේ ස්ට්‍රැටජි වලින් අපේ ඇනලයිස් මෙතඩ් වලින් ප්‍රෙඩික්ට් කරන්න බෑ ඒක තමයි සරල සත්‍ය ඒ නිසා ඒ ඇත්තට මුණ දීලා අපි මගේ රිස්ක් එක මැනේජ් කරගන්න ඊට පස්සේ ඉන්න මෙම්බර්ස්ලගේ රිස්ක් එක මැනේජ් කරගන්න ලොස් එකකට යෑමේ තියෙන ප්‍රොබබිලිටිය ගොඩක් අඩු කරගන්න තමයි BTC ඉතිරියම් වලට විශේෂයෙන්ම අත දැම්මේ ඒකට BTC ඉතිරියම් විතර ට්‍රේඩ් කරන්න ප්ලෑන් කරේ එකයි ඊළඟට තමයි ඒකෙත් තියෙන රිස්ක ඒ දෙකෙත් රිස්කයක් තියෙනවා කියලා මම දන්නවා ඒ දෙකෙත් තියෙන රිස්ක අඩු කරගන්න තමයි ඉතිරියම් වල ස්පොට් වලට යන්න තීරණය කරේ මොකද ඕනම වෙලාවක ඉතිරියම් වලටත් ඕනම දෙයක් වෙන්න පුළුවන් ඊට අමතරව තව කතා ටිකක් තියෙනවා මෙතන එක වීඩියෝ එකකින් කියන්න අමාරුයි ටික හරි අපි හිමීට පොඩ කතා කරමු රයිට් මම මේ අමතර දෙයක් කිව්වා ඔයාලට ඉතින් අපේ ස්ට්‍රැටජිස් එක්ක ප්‍රොෆෙෂනල් විදියට ගමනක් යන්න කැමති අය ඉන්නවනම් අපේ Patreon membership එකත් එක්ක එකතු වෙන්න පුළුවන් membership 3ක් තියෙනවා අපි ඒ ගැන හිමීට කතා කරමු මම වෙන වීඩියෝ එකකින් පැහැදිලි කරලා දෙන්නම් මේ පහුගිය දවස්වලත් කීප දෙනෙක් මගෙන් විස්තර ඇහුවා Patreon වල membership ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා මම ඊට ඉස්සෙල්ලත් වීඩියෝ එකක් කරා වගේ මට මතකයි හරි කමක් නැහැ මම තව වීඩියෝ එකක් කරලා දාන්නම් YouTube එකට ස්පෙෂලි මයිදන ම YouTube එකට දැම්බෙන වීඩියෝ එක ක්‍රිප්ටෝ මාකට් එකේ පොතයි පැන්සලයි පෑනයි ගෙනහිල්ලා කෝස්සයක් හෝ බයි කරලා මොනහරි දෙයක් බයි කරලා ඉගෙන ගන්න පුළුවන් හැබැයි ඉගෙන ගත්ත කියලා වට මේකට ප්‍රැක්ටිකලි වැඩේ කරන්න බෑ වාට තමයි රිස්ක් එක තනියෙන් මැනේජ් කරගෙන කැපිටල් එක මැනේජ් කරගෙන සයිකොලොජි හදාගෙන ඔක්කොම කිව්වා කියලා මේක කරන්න බෑ ඒ ප්‍රැක්ටිකලි සහයෝගය අපි දෙනවා ප්‍රැක්ටිකල් වැඩේට රයිට් මේක ප්‍රැක්ටිකල් වැඩක් ප්‍රැක්ටිකලි කරන වැඩ ගොඩක් තිය සාමාන්‍යයෙන් ලෝකේ
තියරි විතරක් ඉගෙනගෙන කරන්න බැරි දේවල් ගොඩක් දේවල් තියෙනවා ඒවා ප්‍රක්ටිකලිම කරන්න ඕන නිසා මේ වැඩෙත් අපි දකින්න ප්‍රක්ටිකලිවා ට්‍රේඩිං සබ්ජෙක්් එකට එනවනං ප්‍රක්ටිකලවා පුහුණු වෙන්න ඕන එතන ඉගෙන ගත්ත කියලා නොලෙජ් හදගත්ත කළ මේ කරන්න බයි මුල් කාල නොලෙජ් හදන වැඩටි කරගෙන ට පස ටික කාලක් ගයට පස මාසකපයක් ගයට පස වගේ නොලෙජ් හොඳන අපි ප්‍රක්ටිකලි මාත් එකම වැඩේත් එක්ක මගේ වැඩෙත් එක්කම ගයිඩ් කර එකගෙන යනවා කියන අර පොඩිලමෙක් අතින් අල්ලගෙන ස්කෝලගෙන එකගෙන යනවා වගේ හරි ඔටික තමයි කියන්න ඕනේ පොඩි ටයිම් ්‍රේම්ල ට්‍රේඩ් කරන්න එපා සල්ලික්මට හයන්න අනිවාර්ම සල්ලිවාගෙන ඇතිවෙනවා මේ කියන්නේ කැසිනෝ සෙල්ලං කරන්න එක ගැන ගහන්න එන්න එපා රද සරලෝම කියනවන ගහනවන කියලන කට්ටේ ගන් ගහන්න එන්න එපා අපරාධවලක සල්ලි ඔය සල්ලිලි වෙන මෝකරි කරන්න වෙන මෝකරි බිස්නසයක් කරලා ජීවිතය දිනන්න බලන්න ක්‍රිප්ටෝ කියන්නේ සල්ලි තියෙන මිනිසුන්ගේ බිස්නස් එක තියෙන සල්ලිටික වැඩි කරගන්න තියෙන බිස්නස එකක් පොඩිපොඩි මවන්් තියන කට්ටියට ඩොලසියක් ගෙනහල්ල ඒක මාසෙන් 200ක් කරන්න පුළුවන් බිස්නසයක් නෙමෙයි ටික කාලයක් කරන්න පුළුවන් වෙයි හැබැයි අනිවාරෙන්ම ඔයාගේ සල්ලි දවසක නැති වෙන එක නැති වෙනවාමයි රයිට් අපි වෙන විඩියෝගෙන් හම්බෙමු